මේ මම ඔයාලට මේ වාස්තු විද්‍යාව ගැන පොඩි සරල දෙයක් මම දන්නේ නැහැ. මම මේ දැනගත්ත පොඩි සරල දෙයක් කියන්න මම ගත්තේ. ඇත්තටම සාමාන්‍ය වාස්තු උද්‍යානකූලව ඉතින් හරිම විදිහට මේ කාලේ ගයක් හදන්න නම් අක්කරේ විතර වගේ ඉඩමක් තියෙනවනේ. එහෙම නෙවෙයිනේ. පර්චස් 3යි 4යි 5යි 6යි එහෙමනේ. එතකොට සාමාන්‍යයෙන් කරන්නේ මම මේ පාද බෙදීම ගැන පොඩ්ඩක් මේ කියන්න යන්නේ. දන්නේ නැති කට්ටියට. දන්න කට්ටිය නෙවෙයි. එතකොට මෙන්න මේ විදිහට තමන්ගේ ඉඩම හරි හතරස් හරි මොන විදිහේ ඍජු කෝණාශ්‍රයක් කර තියෙනවා නම් ඒක දල වශයෙන් මෙන්න මෙහෙම සමාන කොටස්, ඒ කියන්නේ දිගයි පළලයි සමාන කොටස් 7කට බෙදා ගන්න. ඊට පස්සේ 7කට බෙදාගත්තට පස්සේ ඉතින් මේ කෙරවලේ තියෙන කොටු 28 තමයි පෙරේතපාදේ කියලා කියන්නේ. හොඳේ. වටේ එන සමාන කොටු 28. ඊට ඇතුල් පැත්තේ සෙට් වෙන කොටු ටික තමයි අපි ගන්නෙ මනුස්සපාදේ කියලා. කියන්නේ පෙරේතයට වඩා පොඩ්ඩක් මෙහායින් ඉන්නේ මනුස්සයා. හරිද? එතකොට මෙන්න මේ ඊටත් ඇතුලේ තියෙන ටික මනුස්සපාදයට ඇතුලේ තියෙන ටික මෙන්න මේ රවුම ඇඳලා රවුම වටේ රවුම් කරගෙන යන්නේ අන්න ඒක තමයි දේවපාදේ කියලා කියන්නේ. හරිද? පෙරේතයා, මනුස්සයා, දේව. හරි. එතකොට හැමෝම කියන බ්‍රහ්මපාදයේ තියෙන්නේ මැද. ඒක තමයි මැද බ්‍රහ්මපාදයේ කියන එක තමයි මෙන්න මේ මැද ලකුණු කරලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මම කලින් කිව්වා වගේ අපිට ඇත්තටම දැන් මේ තියෙන ඉඩකඩත් එක්ක මේ විදිහට ගෙවල් හදන්න බෑ. පෙරේතපාද, මනුස්සපාද, දේවපාද, බ්‍රහ්මපාද අතරලා. හැබැයි මට නිකන් මේකෙන් හිතෙනවා සාමාන්‍ය කියන්නේ වාස්තු විද්‍යාව කියන එක බැහැර කරන්න ඕනේ දෙයක් නෙවෙයි. හරිද? හිතන්නකො අපේ අර විදිහට ලොකු ඉඩමක් තිබුණා කියලා. ඉතින් එතකොට මේ පෙරේතපාදය කියලා කියන්නේ වැටමායිම. එතකොට ඔතන ඉදිකිරීම කරන්න එපා කියලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් හිතන්නකො දැන් අසල්වාසීන් එක්ක රණ්ඩුවක් ඇති වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔහොම කතන්දරයක් තියෙනවා. අනවතෝ තෝ කරා මරාගෙන කන දෙනගන්නේ. චරි ගෝතයා. ඉතින් එතකොට මේකේ තව කන්ඩිෂන් එකක් තියෙනවා. මේ වාස්තු විද්‍යාව මම කියවපේ වගේ මේකේ පෙරේතපාදයේ පැත්තෙන් යනවා නම් පාරක් යනවා නම් ප්‍රධාන පාරක් වගේ යනවා නම් පෙරේතපාදේ කැන්සල් වෙනවලු. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. එක සංශෝධන ආපු ඒ වගේ තියෙන ඒවා. ඉතින් අපි මෙන්න මේ විදිහට මෙන්න මේන් රෝඩ් එකක් අදිනවා. හදිස්සියේ ගෙහිමියාට පාර පෙර ගන්න ඕනොත් පුතේ අපි අදිනවා කහයරකුත් අදිනවා. අපි ඒ වගේ ෆැසිලිටි දීලා තියෙන අපි මේ කරේට හරිද? ඉතින් කොහොම හරි ඒක කියනවා. ඒතර මේ විදිහට ප්‍රධාන පාරක් ගාව වගේ යහු වෙනවා නම් පෙරේතපාදේ කැන්සල් වෙනවලු. එතකොට එතන අපිට මනුස්සපාදේ කියලා ගන්න පුළුවන් සීන් එකක් තියෙනවා. මම කෝකන සුදු ඉරත් යනවා. එතකොට මනුස්සයර හදිසිය ඇතුළත පැත්තේ බයිසිකලයක් කරේ පාක් කරගන්න පුළුවන්. අපි මේ ක්ලයන්ට් ගැන හිතන්න ඕනේ ඇත්තටම. ඊළඟට මම සරල අදහසක් දෙන්නම්. මේ තියෙන්නේ මනුස්සපාදේ. එතනින් තමයි ඉදිකිරීම පටන් ගන්න ඕනේ. එතකොට සාමාන්‍ය ෆවුන්ඩේෂන් එකක් දැම්මත් මොකක් පළක් හැරුවත් එහා පැත්තේ අසල්ලාසියට කරදරයක්වත් මේක ඇත්තටම මේ වාස්තු විද්‍යාව කියන එක හැදිලා තියෙන්නේ මනුස්සයාගේ හොඳට. එතකොට මේ හොඳට වෙන්ටිලේෂන් එන්න, එතකොට එළිය එන්න, එතකොට ශක්තිමත් වෙන්න, ඒ ඔක්කොම කියන එක තමයි මගේ අදහස. ඉතින් එතකොට මේ විදිහට මනුස්සපාදයෙන් පටන් අරගෙන තව මේ වාස්තු විද්‍යාව විශේෂයෙන් කියනවා මේ දේවපාදයේ මාස්ටර් බෙඩ්රූම් එක වගේ ඒ වගේ දෙයක් තිබුණොත් එතකොට වාසනාව ගෙන එනවලු. ඒක ඉතින් පැති කීපයක් තියෙනවා. හිතන්නකෝ මේ මනුස්සපාදයේ ඒරියා එකේ ගේ හදලා ඉවර වෙලා දේවපාදයේ තියෙන හරියේ මේක මාස්ටර් බෙඩ්රූම් එකම හැදුවොත් එහෙම එතකොට සමහරකට නිකන් හොරෙකුට උනත් එන්න පොඩ්ඩක් අමාරුයි වගේ එකක් තියෙනවනේ. ඕක තමයි ඕකේ අදහස. ඊළඟට හැමෝම කතා වෙන අපි බ්‍රහ්මපාදය ගැන කතා කරොත් මේ බ්‍රහ්මපාදය කියන්නේ ඒ හදන ඉදිකිරීමේ ගත්තොත් එහෙම මැද්දේ තැන. ඒ කියන්නේ 49 වෙනි කොටුව. දැන් මේකේ 7ට බෙදලා 4ක් 49ක් නේ කොටු තියෙනවනේ. ඉතින් ඇත්තටම මේ මට ඒ කියන්නේ හිතන විදිහට සහ සාමාන්‍යයෙන් මේකේ විද්‍යාත්මක පැත්ත බැලුවොත් එහෙම මේ බ්‍රහ්මපාදය කියන එක තමයි center of gravity එක, ගුරුත්ව කේන්ද්‍රය. හරිද? ඉතින් එතකොට ඒක සාමාන්‍යයෙන් ගත්තට පස්සේ ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ ඒකේ බර පාතර ක්‍රියා කරන තැන. ඉතින් එතකොට ඒකේ කියනවා බර දේවල් තියන්න එපා, කකුලට පෑගෙන්න තියන්න එපා. ඒක එතකොට අර කියන්නේ අදහසක්. ඒ කියන්නේ අපේ සාමාන්‍ය ගෙවල් වල මේව කරන්න බෑ. එතකොට ඒකේ පූජනීය දෙයක් තියන්න. එතකොට ඒකට බර දෙන්න එපා කියලා කියන එකෙන් අදහස් වෙන්නේ මට තේරෙන විදිහට මේකේ ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ සම්පූර්ණ කියන්නේ බර එතනින් පාතට ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය වගේ හින්දා ඒක තමයි ඔකේ කියනවා ඇත්තේ මේ එතනට බරක් දෙන්න එපා කියලා කියන එක. මට හිතෙන විදිහට. ඉතින් එතකොට ඒක පෑගෙන්න දෙන්න එපා කියලා කියන්නේ ඕක තමයි මට හිතෙන විදිහට. සමහර වාස්තු විද්‍යාත්මක කරුණු කොච්චර ප්‍රායෝගිකද කියන එක මට මෙන්න මේ උදාහරණ කියන්න පුළුවන්. ඇත්තටම ඒකේ කියනවා එක දොරකින් අනිත් දොරෙන් එළිය පේන්න බෑ කියලා. එතකොට ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ ඇතුළට එන වාත ධාරාව එහෙම දොරවල් දෙක කෙලින් තිබුණොත් සර්කියුලේට් වෙන්නේ නැහැ. ඉතින් එතකොට දැන් මේ විදිහට දොරවල් දෙක පැති දෙකකින් තිබ්බට පස්සේ ඇතුළට මෙන්න මෙහෙම සුළඟ එනවා. සුළඟ වගේ ඇවිදින් සූගල සුළඟ ඇවිල්ලා ඉවර වෙලා මෙන්න මේ වාත ධාරාව මේ කාමරේ හරි ඒක ඇතුලේ කැරකෙනවා. කැරකිලා ඉවර වෙලා තමයි එළියට ගමන් කරන්නේ. ඉතින් එතකොට සම්පූර්ණ වාතාශ්‍රය ලැබෙනවා කියන එක තමයි කියන්නේ. ඉතින් එතකොට ඒ වගේ එහෙම නැතුව කෙලින්ම දොර තිබුණොත් එහෙම එතකොට සුළඟ ආවා සුළඟ ගියා. තේරුම් ගනින් ලයිට් ආවා මම thank you වලන කතා කරේ. උඹලා මිනිස්සු අපිත් මිනිස්සු ලයිට් ආවා අයියා මේ සීන් එකක් තියෙන්නේ. ඉතින් ඔය වගේ සෑහෙන දේවල් ටිකක් තියෙනවා. මම මේ දන්න පොඩි දෙයක් නම් පොඩි අයිඩියාවක් ගන්න කියලා කිව්වේ. ඉතින් ඕක තමයි කතන්දරේ යමල් බිසෝ. වන්න හිතන්නේ දැන් කාලේ ඉතින් එහෙම ලොකු අක්කර ගණන් ඉඩමක් තියෙයි කියලා මේවා හදාගන්න. පොඩි අයිඩියාවක් ගන්න කිව්වා. අර කාහිර හොඳයි නේද? ඔන්න ඕක තමයි කියන්න ආවේ නම් ටටා බයි.